මහ බැංකුව විසින් ප්‍රධාන ශේෂ්ත්‍ර කීපයක් යටතේ අපේ රටේ ගත වූ කාර්තුවේ ඉලක්ක සහ ඉදිරි අවුරුද්ද අවසානයේ ඉලක්ක පිළිබඳව මහ බැංකුව විසින් නිශ්චිත අභිප්‍රායන් සහ ඉලක්ක නිර්මාණය කරා. 2024 ගත වූ වර්ෂයේ ආර්ථික වෘද්ධි අනුපාතිකය 5%යි. 2021 තමයි පසුගිය අතීතයේ දිහා හැරුණාම වැඩිම ආර්ථික වෘද්ධිය තියෙන්නේ. ඉතින් 2021 වර්ෂය එක්ක ගත්තාම ඔන්න ආපහු අපිට හොඳම අවස්ථාව තියෙන්නේ දැන් 24 අවුරුද්ද 5% ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා අවුරුදු ගානකට පස්සේ. අඛණ්ඩව 6 වෙනි මාසෙටත් මාස 6ක් අපේ රටේ අවදමනයක් වාර්තා කරලා තියෙනවා. ඒ අනුව පෙබරවාරි මාසයේ අවදමනය ඍණ 4%ක අගයක් වාර්තා කරලා තියෙනවා. අවදමනයක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල දිගටම අඩු වෙන අවස්ථාවක්. ඒකට හේතුව තමයි පසුගිය මේ අඛණ්ඩ ආසන්නතම මාස 6 තුල විදුලි බිල අඩුවීම, ඉන්ධන වල මිල අඩුවීම යනාදී ප්‍රධාන මර්මස්ථාන සාධක දෙක නිසා තමයි ඒ අවදමනයක් ඇති වුනේ. අවදමනයක් කියලා කියන එක රටකට හොඳක් නෙමෙයි. ඒ කියන්නේ පාන් වල මිල, ලුණු වල මිල මෙහෙම අඩු වෙනවා කියන්නේ රටකට ලොකු ප්‍රශ්නයක්. ඒකෙන් නිෂ්පාදනය අඩු වෙනවා. මේ විදිහට අවදමනයට හේතුව තමයි මිනිස්සු ගාව සල්ලි නෑ භාණ්ඩ ගන්න. කන්ස්ට්‍රක්ෂන් පැත්ත අඩාල වෙලා තියෙනවා. පාරිභෝජනයේ විතරයි මිනිස්සු කරන්නේ. ලොකු ආයෝජන ව්‍යාපෘති වලට යන්නේ නෑ. හැබැයි මහ බැංකුව අපේක්ෂා කරන අපට end of year මේ අවුරුද්ද අවසානයේ 5% උද්දමන අගයක් වාර්තා කරයි කියලා. දැන්ට ඍණ 4ක් 5%ක්. ඒකට හේතුවකුත් මහ බැංකුව කියනවා අප්‍රේල් මාසේ ලක්ෂ 15ක් විතර රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනකොට අතමිට සරු වෙනකොට ඔන්න ඒගොල්ලන්ගේ වියදම් වැඩි කරයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි මහ බැංකුව ඊයේ ප්‍රකාශ කරා බිලියන 105ක් තමයි රටේ මිනිස්සු ණය අරගෙන තියෙන්නේ. බිලියන 105ක්. මේ ණය ගැන විශේෂයෙන් කතා කරන්න හේතුව තමයි පුතේ ණය තමයි රටක තෙල් ටික. වාහනේ නම් වාහනට ගන්න තෙල් ටික. මොකද මේ ණය තමයි ආයෝජන. නිකන් හිතන්නකෝ රටක් දියුණු වෙන්නේ ආයෝජන වලින්නේ. ආයෝජන නම් ණය ගන්න ඕන. පෞද්ගලික අංශය තුඹ ණය ගන්න ඕන. ණය ගත්තාම මේ මිනිස්සු ඉල්ලනවා. ඉල්ලනකොට තමයි ඉල්ලුවක් වේ දකුණට විතෙන් වෙන්නේ. එතකොට තමයි රටේ නිෂ්පාදනයේ පැත්ත වැඩි වෙන්නේ. ඒ නිසා බිලියන 105ක තමයි ණය තියෙන්නේ. ඒක ප්‍රමාණවත් නෑ කියලා මහ බැංකුව ප්‍රකාශ කිරීමක් කරා. පොලි අනුපාතිකයේ 8% මට්ටමේ තිබ්බේ ඒක ස්ථාවරව පවත්වාගෙන යන්න මහ බැංකුව තීරණය කළා. එතකොට ප්‍රතිපත්ති පොලි අනුපාතිකය කියලා කියන්නේ පුතේ වාණිජ්‍ය බැංකුව සහ මහා බැංකුව අතර තියෙන පොලි අනුපාතිකය. ඒක 8% මට්ටමක ස්ථාවරව තියාගෙන යන්න මහ බැංකුව තීරණය කරා. මම විශ්වාස කරන විදිහට මේ තමයි ස්වර්ණමය කාලය ණයක් ගන්න. මොකද මේ පොලි අනුපාතිකයෙන් තීරණය වෙන්නේ පුතේ මේ උද්දමනය සහ අවදමනයත් එක්ක. රටේ 4%ක අවදමනයක් තියෙනවා නම් ඊට සාපේක්ෂව තමයි පොලිය හැදෙන්නේ. ඒක මේ තමයි අපේ රටේ වාර්තා වෙන අඩුම පොලි අනුපාතිකය. මේ අවුරුද්දේ අවසානයේ උද්දමනයේ 5% ඉලක්කයකට යනවා නම් මහ බැංකුව අනිවාර්යයෙන්ම තව රේට් එකක් දෙකක්වත් ඉහළට යනවා. ඒ කියන්නේ මේ දවස්වල තමයි හොඳ පොලි අනුපාතිකය. ඒතර රටේ හොඳ පොලි අනුපාතිකයක් තිබ්බත් ණය ගන්නවා හොරයි කියලායි මේ කියන්නේ. ඒ වගේම චිත අනුපාතිකයේ 2% අගයක් පවත්වාගෙන යන්න මහ බැංකුව නියම කිරීමක් කරා. මේ විශ්ලේෂණය ගැන කතා කරනවා. තමයි තාමත් ලංකාව ව්‍යාපාරික විශ්වාසය ලංකාව තුල තාමත් නැහැ ළමයි. ව්‍යාපාරික විශ්වාසය තාම නැහැ. එහෙම ව්‍යාපාරික විශ්වාසය වැඩි වෙන්නේ. රටේ මෙන්න මේ කියන ණය ප්‍රමාණය තව ටිකක් වැඩි වෙන්න ඕනේ. ණය ප්‍රමාණය වැඩි වෙනකොට තමයි රටක් මුද්‍රාශීලයෙන් නැගිටපු රට නැගිටලා ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ ඔයාට පේන්න ඕනේ අදි ගුලක් භූමි ගුලක් වගේ රටේ හැමතැනම ආයෝජන ව්‍යාපෘති රටේ සංවර්ධනය රැකියා නිර්මාණ දේවල් ඇති වෙන්න ඕනේ. එහෙනම් ඒකට ප්‍රධානම තැන තමයි මේ ණය කියන එක. රටේ ණය වැඩි වෙන්න ඕනේ. ණය රටේ කියන්නේ මේ මිනිස්සු ණය කියන්නේ ව්‍යාපාර කුටුම්බ ඒ ගන්න ණය ප්‍රමාණය වැඩි වෙනකොට තමයි මිනිස්සුන්ගේ බයින් පවර් එක ඉල්ලුම දකුණට විතැන් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉල්ලුම දකුණට වෙනකොට පුතේ ප්‍රයිස් එක වැඩි වෙනවා. ඒ වගේම රටේ නිෂ්පාදනයත් වැඩි වෙනවා. මම කියවනේ ප්‍රයිස් එක වැඩි වෙන්න ඕනේ. 5% උද්දමනයේ රටකට හොඳයි ළමයි. 100ට අපේ රටේ උද්දමනයේ 75 ගාවට ගියා. එහෙම රටක් අපි
දැන් මේ ඍණ පැත්තකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක 5% කියන එක තමයි පොද ලෙවල් එක, නිව්ටල් ලෙවල් එක, සංවර්ධිත රටක මට්ටම ඔය ලෙවල් එක. ඉතින් මේ මට්ටමේ තියාගන්නවා කියන එක මොනවද දෙයක් මම විශ්වාස කරන විදිහට තවත් රට පිළිබඳව විශ්වාසය වැඩි වුණොත් ව්‍යාපාරික මහජනතාව ඒගොල්ලන් ගාව තියෙන සල්ලි ටික අත දිගහැරලා වියදම් කරන්න පටන් ගත්තොත් අවුරුදු 9 වෙන්න පුළුවන්, නැයි මාස වෙන්න පුළුවන්, මිනිස්සු විනෝද වෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ වයින් පවරේක ණය අරගෙන, වාහන අරගෙන, ගොඩනැගිලි හදාගෙන, කර්මාන්ත ශාලා සංවර්ධනය වෙන රට ඉස්සරහට යනවා නම් තව ටිකක් මේ රට වැටිච්ච රට නැවත නැගිටිනවාමයි.